Hello, welcome to our show. ඉතින් අදත් ඔබ අපි අඩුත් වීඩියෝ හැකින් හම වෙනවා. අද විශේෂම අපි කතා කරගන්න බලාපොරොත්තුවන මාතෘකාව තමයි මේ ඊය පෙරද දවස් කීපේ විශේෂම විපක්ෂය සුන්බුන් විපක්ෂයේ ආණ්ඩුවේ ජනප්‍රසාදය අතිශයෙන් සීග්‍රයෙන් අඩුවෙලා කියලා මහිතන්නේ විවිධ මාධ්‍යසාකච්ඡා අරහා විවිධ මේ විපක්ෂයන්න කට්ටිය කියන පටන් ගත්තන තිඳනේ ඕදැන් අපි මෙහ ජීවතය දිනං අපි යුරෝපය එක්සත් රාජධානය ඉන්නගෙන් හැමමන ආණ්ඩුවට එහෙම කිසිම මේ ජන ප්‍රසාද අඩුවීම අපිට පේන්නේ අපිත් එක් හිටපු මේ ආණ්ඩුවට උදව් කරපු මේ ආණ්ඩුවෙන් කතා කර හැමෝම ප්‍රසාදයෙන් තම කතා කර කියන විවේචරන තුවන මේ සමස්තයක් වශයෙන් මේ කිසිම කෙනෙක් ආණ්ඩුව හොඳ නෑ කියල කියන්න මේ යන හැබයිතින් අපි ගම්මල අපේ අම්මල තාත්තලා සෞදර සෞදරයක් කතා කරමත් යාලුවක් කතා කරමත් එහම කියන්න ට විපක්ෂ කියන නිසා මේ රටවලින් අපි විදිරත් ඇත්තනම මේ ගැන සැලකිලිමත් වුණා මේ මොකක්ද මේක ඇත්ත තත්ව කියලා ඉතින් මංහිත මේක හොඳ දෙයක් අපිට පුළුවගුණ පහුගේ දවස්තුන ඇතුළත මේ සම්බන්ධය ලංකාව යම්නම් රිසර්ච් ස්ටඩිස් එලියට ඇවිල්ල තියෙනවානේ මහන මේ විපක්ෂය පවා මහිතන්නේ එකම විපක්ෂයේ එකම විපක්ෂ කණ්ඩ රජ පවා මහිතන් වාජසාකචා තියල එකක් කෙනෙක් කියන දෙකයි කියල කෙනෙක් කියන අටයි කියල එකක් කියන තවයික් කියන මහිත මුන්පත් හරියට කියගන්න බැලලා තින හරිම ෆිගස් වනවාදක මහිතන ඒගොල්ල කිසිම තරන්න කියන්නේ දත්ත රිසර්ච් මතන මහිතන එක කිසිම ඩේට ට්‍රිවන් ඉන්ෆර්මේෂන් නෙමයි ඒගොල්ලෝ ඉදිරි පත් කර නිකම් කටරෙන හිතරු තමයි ඒගොල්ල ඇතරම කිවේ නමුත්තිතින් මේ මෑතික දී කරපු සමීක්ෂණ ස්ටඩී සරහා ස්ටඩිස් කරලා තිබුණ කොළඹ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය දික්වා කොලිකුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුව රෙස්පොන්ස් කරපු ආකාර පිළිබඳව ස්ටඩිය එකක් කරලා තිබුණ ඒ වගේ වැරිටේ කියන ආයතනය සමීක්ෂණය කරලා තිබුණ ඒකේ දත්ත දැන්ගලට ඇවිල්ල තිබුණ ඒගොල්ලො කියපු බොරු ඒ විදිහම මංහිතන්නේ නිකං කියපු සැනින්ම වැරදි බව ඔප්පු කරලා තියෙනවා නෙතිදරේ ඕවලද ඉ අපි ඒක බලාපොරත්තු නොම තත්යකුත් නෙමේ මෙහ ඉඳගෙන අපිට මිනිස්සු කියන දේවල් හවට පස්ස හැබයිතින් එක හොඳ එහෙම විද්‍යාත්මක දත්තනේද එහෙම නිශ්චිත සංඛ්‍යානමය දත්තවලින් එලියට අප එක හොඳයි එතකොට අර විපක්ෂය ඉන්න මහතුරු බොරුවට මේ එක ඉලක්කම් කියන්න මනාවක් නෑන දැන් තිකට වැඩිට ආයතනය ගත්තට පස්සේ යාලා මහිතන කාලයක් තිස්ස ලංකාවේ මේ ආණ්ඩු සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසීම් කන විසච් කන ආයතනය පෞද්ගලික ආයතනය ස්වාධීන ආයතනයක් කියලා දෙදස් විසිතුනේ විසි අතර විසි පහේ විසිහය වගේ මන්දක රිපොට්ස් කීපයක් ලිට දාතින එකම ප්‍රශ්න ආනෙතකොට මහිතන ඒ අපි ස්වාධීන සහ සංඛ්‍යානමය වශයෙන් නිවැරදි සමීක්ෂණ කියලා අපි පිළිගන්න ඕන ඉතින් අර එක ලක්කම් කිපු විපක්ෂ සහ ඔය සමහරයාලට සම්බන්ධ වෙබ්සයිට් ම දැකල තියෙන චලෙන්ජ් කරනවා මේ එක්සත් රාජධානයත් තියෙනවා මේ මම දැක්කද නිවසයක් ඔය මේ ලංකා නිවස් වෙබ් කියල දන්න තරමට එක එක්සත් ජාතික පක්ෂ සයිට් එකක් චලෙන්ජ් කල තියෙනවා මේ රිසර්ච් මෙතැඩ් එක ගැන ඇබයි ඒවත් නිකං ආපහවර විද්‍යාත්මක චලෙන්ජ් වෙනුවට අර නිකං පිරිකොතෙන් කන්න චලෙන්ජ් විදිර්තමයි කල්ලා තියෙන්නේ කියන්නේ එයාලා සාම්පල් සයිස් කොහමද ගත්තේ ඒ රිසර්ච් මෙතැඩ් එක හෙමනතු විද්‍යාත්මක මන් දැක්කන කොයිවත් චලෙන්ජ් කල තියෙන අප පිළිගන්න මේවා නිවැරදී ඉති වැඩිටේ රිසර්ජ් ගතර පස මහිතන යාලා ස්පෙසිපික් කස්ටන් කීපත් චෙක් කල තියෙනවා මලිත්න මහිතන එක දත්ත ක්‍රැස් කරලා තියෙනවා මේ ටාස්ක් සහ කණ්ඩ කීපයක් යටතේ මොකද විශේෂෙන් මහිතන්නේ ගවමන්ට ප්‍රූවල එක මේ ආණ්ඩුව පිළිබඳව තියෙන ජනතාවගේ පැහැදීම පිළිබඳව ඒගොල්ල සමීක්ෂණය කරල මේ වාර්තා විදිරිපත් කරලා තියෙනවා දෙදස් විසි අපි පොඩි ඩේට ගත්තොත්තේම සංසධනය කරොත්තම දෙදස් විසි හතරත් දෙදස් විසි හයත් ගත්තොත්තේ මොකද මහිතන්නේ දෙදස් විසිහතරේ අගබාගේනේ මේ ජාතික ජන බලවේගේ අඩු ගන්න ඊට කලින් පුරාණල් වික්‍රම සිංහ කාලය යාල කල තියෙන දෙදස් විසි හතර පෙබරවාට ආණ්ඩු සම්බන්ධයෙන් එයාලා මේ ආණ්ඩු යන වැඩ පිළිවෙල ඇප්පු කරනවාද අනුමත කරනවාද කියන එක සම්බන්ධයෙන් රනිල්ගේ කාලෙදී කරපු සමීක්ෂණ යාල එකම රිසර්ජ් මෙතඩ් එක තමයි පාවිච්චි කළ තිබේ 124ක් ජනතාව තමයි කියල තියෙන්නේ මේ රනිල් යන විදිිය තමන් අනුමත කරනවා හැබැයි මේ අවුරුදු 2026 කරවතින් මේ ආණ්ඩුවත් එක්ක ජනතාවගෙන් 65 අනුමත කරලා තියෙනවා මේ ආණ්ඩුව මේ යන විදිහට යාලකඟයි කිය.
ඒ වගේම ආර්ථික තත්ත්වය ඉකොනොමික් ස්ටේට් කියන ස්ටේට් කියන එක පිළිබඳව සිදුවේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ වාර්තාවට අනුව 128ක් තමයි රනිල්ගේ කාලේ තිබිච්ච දත්ත 128ක් ජනතාව තමයි තෘප්තිමත් වෙලා තින්නේ මං හිතන්නේ මේ වෙනකොට 57 දක්වා ඒ වැඩබීම දක්වලා තියෙනවා දැඟට යාලා පෝචෙක් කල තියෙන මේ ඉකොනමික් අවට්ලුක් කියන මේ යන ආර්ථික ක්‍රමවේදය ගැන යාලා මේ කොච්චර සතුරුද කියලා ජනතාව පොදු රටම නියෝජනය වෙන අර්ගපු සාම්පලයක් මම හිතන්නේ. ඉතින් ඒකෙදි ගත්තොත් 2024 අන්තිමට රනිල් ඉදිකරපු එකේ ජනතාවගෙන් 30ක් නේද? 30ක් විතරයි ඒක සම්බන්ධයෙන් තෘප්තිමත් වෙලා හිටියේ. හැබැයි මේ අවුරුදු පෙබරවාරි වෙද්දී ඒක 64 දක්වා වැඩි වෙලා තියෙනවා නේ. ඔව්. මම හිතන්නේ ඔකේ විශේෂම කාරණාව තමයි ඉතින් අපි ගන්න ඕන මම හිතන්නේ මේ ඕවර්ෝල් මේ සමස්තයක් වශයෙන් ආණ්ඩුවේ ගමන ගැන ජනතාවගේ ප්‍රසාදය. හරි. ඉතින් රනිල් කාලේ කරපු සමීක්ෂණයේදී 17ක් ජනතාව පමණයි ඒකට මේ අනුමැතිය සහ ප්‍රසාදය දක්වලා තියන්නේ. මේ වෙනකොට ආණ්ඩුවේ ප්‍රසාදය ඕවර්ෝල් සැටිස්ෆැක්ෂන් එක 59 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් මහිතන එක විශේෂතත්වයක්. ඊට පස්සේ මම ගියත් මම දැක්කා අද තියෙන ඔය මේ කොළඹ සෝෂියොලොජිස්ට් කොළඹ සමාජ විද්‍යාඥයන්ගේ සංගමේ රිසර්ච් එකක් එලි දක්වලා තියෙනවා. ඒක විශේෂයෙන් මේ අර දිත්වා සුලිකුණාටු ඒක තමයි මෑත කාලේ ලංකාවට ආපු දැවැන්තම ස්වාභාවික ආපදාව. ඒකට පස්සේ මේ ආණ්ඩුව ප්‍රතිචාර දක්වපු විදිය සහ විපක්ෂ ප්‍රතිචාර දක්වපු විදිය සම්බන්ධයෙන් මේ ජනතාව කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඉතින් ඒක ප්‍රතිඵල මම හිතන්නේ ඊටත් වඩා ආණ්ඩුවට මේ සුබදායක විදිහට තමයි ඒක ප්‍රතිඵල වෙලා තියෙන්නේ නේද? ඕවර්ෝල් ලංකාවේ ගත්තොත් ජනතාවගෙන් 78ක් මේකෙදි ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රසාදය සහ අනුමැතිය පළ කරලා තියෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ විශේෂයෙන්ම ගන්න ඕන උතුරේ ජනතාව, උතුර නැගෙනහිර ජනතාව මම හිතන්නේ ඒගොල්ලන්ගේ ප්‍රසාදය 80%කට එහා ගිහින් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මම හිතන්නේ ඒක විශේෂ තත්ත්වයක්. මොකද කිසිම ආණ්ඩුවකට ඒ තරම් ලොකු අනුමැතියක් ප්‍රසාදයක් ජනතාවගේ උතුර ජනතාවගෙන් ලැබුණේ නැහැ. උතුර නැගෙනහිර ජනතාව කවදාවත් මම කියන්නේ ඉතිහාස ගොඩක් අය නේද? හිටියා ගොඩක් අය දකුණේ ආණ්ඩු කියලා කිව්ව මිසක් අපේ ආණ්ඩු කියලා කිව්වේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු 76කට පස්සේ ලොකු ජයග්‍රහණයක් තමයි මම කියන්නේ අපි සමස්තයක් විදිහට ජාතියක් විදිහට අරගෙන තියෙන්නේ. මේ රිසර්ච් වලින් නැවත නේ උතුර නැගෙනහිර ජනතාව 80%කට වඩා ජනාධිපතිවරයාගේ දේ අනුමත කරනවා කැමැත්ත පළ කරනවා කියන්නේ මේක තවදුරටත් දකුණේ ආණ්ඩු නෙමෙයි අපේ ආණ්ඩුව කියලා උතුර නැගෙනහිර ජනතාව පිළිඅරන් තියෙනවා නේ. ඒක මම හිතන්නේ විශාල ජයග්‍රහණයක්. අති විශේෂ තත්ත්වයක්. මොකද මම හිතන්නේ වෙන කිසිම ආණ්ඩුවකට තිබුණේ නැත්නම් මම හිතන්නේ උතුරේ නැගෙනහිර දෙමළ මුස්ලිම් සිංහල ඔක්කොන්ටම ශ්‍රී ලාංකික අපේ කියන්න පුළුවන් ආණ්ඩුවක් බිහි වුණා කියලා කියන්නේ මම හිතන්නේ මේක ඉතිහාසයේ විශේෂම තත්ත්වයක්. මම හිතන්නේ ඇත්තටම උතුර ජනතාවට මේ නැගෙනහිර ජනතාවට ඇත්තටම අපි ස්තුති වෙන්න ඕන එකwidehatකින් මේ කෘතගුණ සලකන්න ඕන මේ විශ්වාසය සහ මේ ආණ්ඩුවේ විශ්වාසය හැදීම පිළිබඳව නේද ඉතින් මේ මට හිතෙන්නේ මලිත් අපි මම ඉස්සෙල් පටන් ගත්තා වගේම අපි මිනිස්සුත් එක්ක කතා කරාම අපිට දැනෙන දේත් ඒව ගත්තට පස්සේ මේකේ ලොකු වෙනසක් නැහැ. අපි පුදුම වෙන්නේ අපිට ඕනකම තිබේ යම් විද්‍යාත්මක දත්ත ප්‍රමාණයක් බලන්න කොහොමද ඇත්තටම තත්ත්වය කියලා. ඒක ඉතාම හොඳයි. මොකද මේක ගැන පුදුම වෙන්න ඕනේ නැත්තේ ඇයි ඉතින් ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙන හේතුවක් නැහැ නේද? කඩවැටිච්ච රට ගොඩ ගනිමින් තියෙනවා. ආර්ථික දත්ත භාණ්ඩාගාරේ ඉතුරුම් නේද? රාජ්‍ය ආදායම් මේ හැම එකක්ම ඓතිහාසිකව වැඩි වෙලා තියෙනවා. නේ? විදේශ වත්කම්, විදේශ ප්‍රේරණ මේ හැම දෙයක්ම වැඩි වෙමින් තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා IMF රටවල් බංකොලොත් වුණාට පස්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ග්‍රීසිය 2012 ඒ කාලේ බංකොලොත් වුණාට පස්සේ IMF වැඩ පිළිවෙලට ගියාම ඉතාම අර ඔස්ටරික් මෙෂර්ස් වලට දාලා ජනතාව ඒක උහුලන් ඉන්න බැරි තත්ත්වයකට ආවා. හැබැයි ලංකාව ඇතුලේ ගත්තොත් මම කියන්නේ මේ IMF එකේ බාධා තියෙද්දි යම් බාධා කියන්නේ සීමා කිරීම තියෙද්දි නේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඊට පස්සේ මේ pay tax සීමාව වැඩි කිරීම ඊළඟට ගත්තොත් පාසල් දරුවන්ටද වතුකම් කරු ජනතාවටද සහන නොදීපු කෙනෙක් නැහැ. හැම කෙනාටම විශ්‍රාමිකයන්ට ඊට පස්සේ බෙනිෆිට්ස් ගන්න අයට හැමෝටම සහන දීලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ සහනක් දීලා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ හැමෝගෙම වරප්‍රසාද දැන් පෙන්ෂන් එක කප්පාදු කරගෙන ඉස්සරහට යද්දි මම කියන්නේ ජනතාව ප්‍රසාදයටපත් නොවෙන හේතුවක් නැහැ නේ. මම මේ අද ඇත්තටම ඉන්දුනිල් පෝස්ට් එකක් දැක්ක Facebook එකේ තියෙනවා කඳුකරේ වතුකර
වතුර ජනතාව ඒගොල්ලන් ගම්පරාත් අතර දාලා කොළඹට ආපු ජීවතන ජීවසන බැරි නිසා වැටුපෙන් ආපහු මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා මේ වැටු වැඩිකිරීම නිසා කොළඹ දාලා ආපහු බිම්වලට යනවා ආපහු වතුල වැඩ කරන්න. ඒකෙන්ද මම හිතන්නේ ඒකත් හොඳ පොසිටිව් ස්ටෙප් එකක් අපේ මේ ගවර්න්මන්ට් එක ගත්තු නේද? ඉතින් මේකේ දැන් මං කියන්නේ මේ ආණ්ඩුව අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය තමයි දැන් මේකේ කනගාටුව තමයි. කියන්නේ දැම්මත් නේ දැන් අවුරුදු 1කමාරකට පස්සේ විපක්ෂය මේක තේරුම් ගන්නවා. ඒ කියන්නේ දැන් ඔය ගොඩක් රිසර්ච් වල විපක්ෂය සම්බන්ධයෙන් දැන් ඔය සමාජ විද්‍යාඥයන්ගේ සංගමය කරපු එකේ විපක්ෂය හැසිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය 120ටත් වඩා අඩුයි ගොඩක් දිස්ත්‍රික්කවල. ඉතින් මං කියන්නේ විපක්ෂය තේරුම් ගන්න ඕන. ඔය විපක්ෂ කෑ ගහන පාර්ලිමේන්තුව අර ප්‍රසාදවට මුවා වෙලා බොරු කියන කුණුහරුප කියන අය තේරුම් ගන්න ඕන මේ යන විදියට ගියොත් තව අඩුවෙනවා මිසක් ගොඩ යෑමක් නෑ. දැන් ආණ්ඩු දේශපාලනේ ආණ්ඩු කරණය වෙනස් කළ තියෙන මාලිම ආණ්ඩුව. ඔයාලා විපක්ෂයත් වෙනස් කරගන්න. ආනිකන් මේ අපි විතරන්න මේ උනුත් හොරකම් කරනවා කියලා බොරු කියන්නයි එහෙම බොරු කියලා වැඩක් නෑ. එහෙම ඔප්පු කරන්නේ අනේක මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ෆේලියර් එක පේනවා. ඔයාලා විපක්ෂ විදියට පිළිගන්න ඕන. ඔව් අපි වරද්ද ගත්තා මම දැක්කර මේ ළඟදී කවුරු හරි මේ හිටපු ප්‍රබල පරණ ඇමති කෙනෙක් නන්ද මිත්‍රේක නායක මහත්තයාද කොහෙද මට මතකයි. ඔව් YouTube එකේ සාකච්ඡා කරලා තියෙනවානේ. අපි වැරදි කරා මේ ආණ්ඩුව යන විදිහ හරි. අන්න එහෙම පිළිගන්න. විපක්ෂය පිළිගන්න මේ අපි කරපු දේශපාලනේ වැරදි මේක නෙමෙයි මේ ආණ්ඩුව හරි. අපි මීටත් වඩා හොඳට පාරදර්ශී වෙනවා. මීටත් වඩා හොඳට නේද? එහෙම නැතුව අර නාමල් කියන වගේ ආයි 365ට කරකවලා ආපහු තිබ්බතන්ට ගේනවා කිව්වොත් නම් ඉතින් විපක්ෂයට ගමනක් නැහැ. ඉතින් මේ මං හිතන්නේ මේ රිසර්ච් වලින් වැඩිපුර ඉගෙන ගන්න තියෙන ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයට මේ යන විදිහේ වැරදි කියලා තේරුම් අරගෙන ඕක වෙනස් කරන්න. නිකන් පාර්ලිමේන්තු උදේ වෙලාව කාලා දාලා අර අජිත් මහත්තයා ඔහොම කෑ ගහලා වැඩක් නැහැ. මම හිතන්නේ ඇත්තටම විපක්ෂ හැසිරීම මේ දිට්ටුවා සුලිකුණාට ආපු වෙලාවෙත් මොකද ඇත්තටම කරේ ඉඳලා මේ ගංගම් ගානේ ගිහිල්ලා 25 හම්බුණාද 25000 හම්බුණාද? ඔයාට හම්බුන්නේ නැහැ නේ තාම. ඔය වගේ ඊටාම එහෙමනේ මේ අදම විදියට දේශපාලනය කරන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරේ. මම හිතන්නේ ඒවට ආපහු පැවැත්මක් නැහැ කියලා මේක ඔප්පු කරලා දෙනවා මේ කාලේ. විපක්ෂයට මං හිතන්නේ හොඳම උපදෙස් දුන්නේ අනුර කුමාර සහෝදරයා මේ පාර්ලිමේන්තුවේදී. ඔයාලා අපිට වඩා හොඳ වෙලා පෙන්නන්න. එතකොට තමයි මේකේ වැඩේ. එතකන් ඔයාලට ගමනක් නැහැ. ඉතින් එහෙම හොඳ වුණොත් ඉතින් ඇත්තටම අපිට උනා පුළුවන් නේ. අපිට චැලෙන්ජ් එකක් නේ. අපිට චැලෙන්ජ් එකක්. අපිට සහයෝග දෙන්න අවුලක් නැහැ. ඉතින් හොඳ වෙලා පෙන්නන්න තමයි මේක තියෙන්නේ නේ. මම හිතන්නේ මේ මම දැන් දවසකට දෙකකට කලින් ඉඳලා අපේ IMF එකේ චීෆ් ලංකාවට ඇවිල්ලා තිබුණා. එයාටත් මම හිතන්නේ ඉතාලම හොඳ සැටිස්ෆැක්ෂන් එකක් ආවා මේ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව නේද? ඔය යාලා කියන්නේ එයාලා බලාපොරොත්තු වුණු ඉලක්ක වලට වඩා එහා ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා. අපි අමතක කරන්න ඕන නැති දේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ග්‍රීසිය වගේ රටවල් ඒ ඉලක්ක වලට ගියේ යන්න බැරි වුණා. ජනතාවට තියෙන සහන සෑහෙන කපාදු කරලා. හැබැයි ආණ්ඩුව IMF එකේ ඉලක්ක පහු කරලා තියෙන්නේ ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන ප්‍රමාණය. මේ කියන්නේ IMF වැඩ පිළිවෙලක නැති ආණ්ඩුත් නොදීපු සහන ලබා දෙන. IMF එකක් තිබ්බේ නෑනේ පහුගිය කාලේ වලට ආණ්ඩු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප මෙච්චර කවදාවත් වැඩි කරේ නෑ. වතුකම් කරුවා අවුරුදු 200 ගාණක් ගිහිල්ලා රුපියල් 18 විතරයි ගියේ. ඒක 75කින් වැඩි කරන්නේ මේ IMF කන්ඩිෂන් යටතේ. ඉතින් මෙච්චර කාලයක් ආණ්ඩුව කරේ නෑ. ඔව්. ඒ වගේම තමයි දුනිල් මේ තත්ත්වයන් ඇතුලේ පවා මේ පාරවල් හැද යටිතල පහසුකම් දියුණුව පාරවල් හැදීම හැම ගමක වගේ පාරවල් හැදෙන එක මේ ගොඩනැගිලි හැදෙන එක මේ රෝහල් හැදෙන එක ඒවත් කිසි වෙතකින් අඩු කරලා නෑ. දැන් විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග ගතතින් මලිත් හැදෙන්නේ නැති පැත්තක් නෑ. දැන් මෙච්චර කාලයක් ඇත්තටම පාරවල් හැදුනේ මේ අර ඇමතිලා ජනාධිපතිලා එයාලට යන්න ඕන පාරවල් විතරයි. ඇත්තටම ගත්තොත් මුළු බජට් එකම ගියේ ඒවට හයිවේස් එයාලා ඉඳලා හිටලා හරි යන පාරවල් තමයි එයාලා හදන්නේ. අර ගම්වල ඇතුල් වල මාර්ග වල යන්න බෑ නිකන් අලින් නාවන වලවල් තියෙනවා. හැබැයි පහුගිය මාස 7-8 ඇතුළත අපි දැක්ක ග්‍රාමීය මාර්ග විශාල ප්‍රමාණයක්. මං හිතන්නේ මේ අවුරුද්ද ඉවර වෙද්දී ග්‍රාමීය මාර්ග ඔක්කොම හැදිලි ඉවර වෙයි කියලා හිතනවා. ඉතින් ජනතාව ප්‍රසාදයටපත් නොවෙන්න හේතුවක් නෑ නේද මලි? ජනතාව අකමැති වෙන්නේ කුමටද නේ? ඉතින් මේ ආණ්ඩුව ඉතාම සඳින් කරගෙන යනවා කියන එක තමයි සාමාන්‍යයෙන් මේ ඩේටා වලින් පෙන්වන්නේ නේ. ඉතින් ඕක තමයි ආණ්ඩුවේ වර්තමාන තත්ත්වය. ආණ්ඩුවේ ප්‍රෝග්‍රස් රිපෝට් එකනේ. රිසර්ච් නොකරට අපි ජීවත් වෙන රටවලත් ශ්‍රී ලාංකිකයන්ගේ මතය මීට වඩා වෙනස් නැහැ කියලා අපිට සාතික කරලා කියන්න පුළුවන්. කවුරු හිනා වුණත් කවුරු මේ පොරටොක්ස් දැම්මත් ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව අනුමත කරලා තියෙනවා. ඉතින් ඔය කරුණු කාරණා පිළිබඳව තමයි අද අපිට කතා කරන්න උවමනා වුණේ ඉඳුනිල්. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.
එතකං ඔය හැමෝටම ජය මේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් අප ශනල එක සබස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එක ලයි කරන්න කමෙන්ට් කරන්න ඒවගේම ඔයාලට උන්හරි යෝජනාවක් තීරන අපි ළඟ වීඩියෝල කතා කළ යුත්තේ මනවාද කියලා ඒකත් කමෙන්ට් කරන්න අමත කරන්න එපා අපි අපේ ඊමේල් ඇඩ්‍රස් එක ඊමේල් ලිපිනය මේ වීඩියෝ එක අන්තිමට දාන්න එකට ඊමේල් කරන්න එනම් නැවතත් වීඩියෝ එකින් හම්බමු හැමෝටම ජය